තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකයේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මේ දේව රූප ගැන. බොහෝ නිවෙස්වල මේ බුදුපහන් ළඟ දේව රූප තියලා තියෙනවා. අපි දැකලා තියෙනවා. ගොඩාක් නිවෙස්වල මේ විවිධාකාරී දෙවියන්ගේ මේ රූප ප්‍රතිමා මේ බුදුපහනත් එක්කම සමව එකට තියලා වන්දනාමාන කරනවා, පහන් පත්තු කරනවා. ඇත්තටම මේක හොඳද? මේක කරන්න සුදුසුද කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් බොහෝ විට ඔබ දැකලා ඇති මේ ගෙවල් වල මේ බුදු රූප සහ දේව රූප අපි තැන්පත් කරලා තියෙනවා. බොහෝ නිවෙස්වල මේ දේ කරනවා. කතරගම දෙවියන්ගේ, විෂ්ණු දෙවියන්ගේ, ගණ දෙවියන්ගේ වගේ මේ දෙවියන්ගේ රූප මේ බුදු පිළිමයත් එක්ක බුදුපහන් ළඟම තියලා අපි පහන් පත්තු කරලා මල් පූජා කරලා වඳිනවා. ඉතින් ඇත්තටම මේ දේ කරන්න සුදුසුද කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අයට මේ ගැටලුව තියෙනවා ඇත්තටම. ඉතින් මේ ඇත්තට මේ දේ කරන එක නිවැරදි නෑ. ඒ දේ සුදුසු නෑ. මොකද මේ ඉන්න දේව කොට්ටාස එකක්වත් මේ බුදු දහමේ එන දේව කොට්ටාස නෙමේ. මේවා මේ හින්දු ආගමෙන් හින්දු සංස්කෘතියෙන් ආපු දෙවිවරු තමයි මේ ගණ දෙවියෝ, විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ කියලා අපි වඳින්නේ. මේ එක දෙවි කෙනෙක්වත් බුද්ධ ආගමේ උගන්වන දෙවි කෙනෙක් නෙමේ. බුද්ධ ධර්මයේ එන දෙවිවරු නෙමෙයි මේ අය. ඉතින් අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉන්න උසස්ම කෙනා. එහෙම නැත්නම් උත්තම පුරුෂයා. ඉතින් මේ වගේ උසස් කෙනෙක් එහෙම නැත්නම් මේ කියන මහා භාග්‍යතුන් වහන්සේ කියලා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඇත්තටම. ඉතින් කිසිම දෙවි කෙනෙක් කිසිම බ්‍රහ්මෙක් බුදුරජාණන් වහන්සේට සම කරන්න බෑ. ඉතින් එතකොට අපි බුදුරජාණන් වහන්සේට සමානව ඒ සමාන උසකින්ම දේව රූප තියෙන එක ඇත්තටම සුදුසු නෑ. ඔබ දෙවියන්ගේ රූප තියලා වන්දනාමාන කරන්න අවශ්‍යම නම් බුදුපහනට එහෙම නැත්නම් ඒ බුදු පිළිමෙට පහළෙන් ටිකක් පහළෙන් හෝ වෙනස් ස්ථානයකින් තැන්පත් කරලා තියලා වඳින එක තමයි සුදුසුම දේ. බුදුපහන ගාවින්ම තියෙන එක එච්චර සුදුසු නැහැ. මොකද ඒක බුදුරජාණන් වහන්සේට කරන අපි නොදැනීම කරන අගෞරවයක් වෙනවා ඇත්තටම. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ලෝකවිදු කියන්නේ. එතකොට ලෝකේ ප්‍රබලම කෙනා, අග්‍රම කෙනා, උසස්ම කෙනා. ඒක නිසා උන්වහන්සේගේට සමානව දෙවියන්ගේ රූප ඇත්තටම මේ බුදුදහමෙත් එන්නේ නැති මේ හින්දු ආගමෙන් එන දෙවියන්ගේ රූප තියෙන එක ඇත්තටම බෞද්ධ විදියට කරන එක එච්චරම සුදුසු නැහැ. ඒක නොකළ යුතු වැඩක්. එහෙනම් ඔබේ නිවසෙත් මේ වගේ තැන්පත් කරලා තියෙනවා නම් අදම අයින් කරන්න. ඒවා වෙනස් ස්ථානයකින් තියන්න. එහෙම නැත්නම් ඊට පහලින් තැන්පත් කරන්න. කවදාවත් බුදුපහනත් ළඟින් හෝ බුදුපහනත් එක්ක වෙන පිළිම, වෙන දේව රූප වෙන්න පුළුවන් වෙනම ආකාරයේ රූප හෝ ඡායා රූප තියන්න එපා. බුදුපහන ගාව තියෙන්න ඕනේ බුදු පිළිමය පමණයි. ඇත්තටම නැත්තම් චෛත්‍යයක් හෝ බෝගහක් දෙපැත්තෙන් එහෙම නැත්නම් සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේගේ පිළිම අපි දැකලා තියෙනවා, තැන්පත් කරලා තියෙනවා. ඒවා කමක් නැහැ. හැබැයි විවිධාකාර දෙවියන්ගේ රූප තැන්පත් කරන්න එපා කියන ඉල්ලීම අපි කාරුණිකව සිද්ධ කරනවා. එහෙනම් අදට අපි මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කියෙන්න ඔබට තෙරුවන් සරණයි.